මේ මනුස්ස ජීවිතයක් හැමදාම හම්බෙන්නේ නෑ. ඒක හරි දුර්ලභ වස්තුවක්. ලැබුණත් බුද්ධාන්තරයක ලැබෙනවා කියන එක පරම දුර්ලභයි. එහෙම ලැබුණත් අංග ප්‍රත්‍යංගයන් නිරෝගීව ලැබෙනවා කියන එක තවත් දුර්ලභයි. අපි ඔය ඔක්කොම ලබාගත් අය. සියල්ලම සම්පූර්ණයි. මනුස්ස ජීවිතයක් බුද්ධාන්තරයක ලැබිලා මිත්‍යා දෘෂ්ටික නොවී අංග ප්‍රත්‍යංග හොඳට ලැබිලා. සංසාරෙ පුරාම අපි හුඟාක් වැඩ කළා. එදිනෙදා වැඩ කී අපි ජීවත් වුණා. අදත් එහෙම සමහර අය ඉන්නවා. කොච්චර පින් කරන්න තිබුණත්, කොච්චර ගුණ පුරන්න තිබුණත්, බණ අහන්න දන් දෙන්න තිබුණත් ඒ අයට වෙලාවක් නෑ. ඒ අය කියන්නේ කොහෙද වෙලාව? හරියට වැඩ කියලා. අපිත් සංසාරේ එහෙම ඉඳලා තියෙනවා. ඒකයි මෙච්චර කල් මේ සංසාරේ අපි පරක්කු වෙලා තියෙන්නේ. සසර පිළිබඳව දන්නේ නෑ. දන්නව නම් මොහොතක්වත් මෙහෙම ඉන්නේ නෑ. ඒ තරම්ම සංසාරේ භයානකයි. අද මෙතන මැරිලා හෙට ඊටාම දුක්ඛදායක තැනක ඉපදෙන්න වෙන්නේ. ඒකෙන් අත මිදෙන්නයි ලෞතුරා බුදුවරු පාර කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නෙම අපි අකුසලයෙන් මුදවලා කුසලෙහි පිහිටන්න.